කීටොපි හදන වීඩියෝ එකක්. ඉතින් අපි ඒකට මුලින්ම කෝපි ටික හදාගමු. ඒකට වේලපු කෝපි වල පොතු ටික යවා ගන්න කොටා ගන්න තමයි හදන්නේ. කෝපි ටික කොටාගෙන ඇට ටික වෙන් කරගන්න අපි පුල්ලෙන් හදාගත්තා. අපි මේ කීටොපි එක හදන්නේ පොල් කිරි වලින්. දැන් අපි වෙන් කරගත්තු කෝපි ඇට ටික බෙද ගන්න තමයි හදන්නේ. ඊට පස්සේ බෙදගත්තු කෝපි ඇට ටික වනේ දාලා කොටාගෙන කෝපි කුඩු ටික හලා ගන්නවා. ඔන්න අපි දැන් කෝපි කුඩු ටික හදාගෙන නම් ඉවරයි. ඔන්න දැන් අපි පොල් ගෙඩියක පොල් කිරි වලට සීනි ගෑම් 500ක් එකතු කරලා ලිපේ තියාගන්න තමයි හදන්නේ. ඒකට ලුණු සහ එලසාල එකතු කරගෙන හොඳින් හැටි ගා ගන්න ඕනේ. කැමති නම් වැනිලා එකතු කරගන්න පුළුවන්. ඔන්න දැන් අපි කෝපි කුඩු ටික එකතු කරගන්න තමයි හදන්නේ. ඊට පස්සේ මෙන්න මේ පද වෙනකම් අපි හොඳින් හැටි ගා ගන්න ඕනේ. ඔන්න දැන් අපේ කෝපි කිරි ටොපි එක නම් හදාගෙන ඉවරයි. දැන් ඉතින් රස බලන්න තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අදට ගිහින් එන්නම්.